Zumba rumba, los ingere papa. Zumba rumba, los ingere papa. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාලු කොටුවට. අපි ඇතුළට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. එන්න යන්න. Zumba rumba, los ingere papa. Zumba rumba, los ingere papa. අද මං ආවේ ගෝල් ෆුඩ් ෆෙස්ටිවල් එකට. ඇතුළට ගිහලා බලමු කන්න මොනවද තියෙන්නේ කියලා. Come with me.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆැට් බොයිස්ලා හම්බ වෙන්න. අපි බලමු ෆැට් බොයිස්ලා. ඔව් ට්වින්ස්ලා දෙන්නෙක් ඉන්නවා. අපි ඒගොල්ලොත් එක්ක කතා කරමු. ඔය දෙන්නගේ නම් කිව්වොත් මුලින්ම? සංක පුබුදු. පුබුදු සංක පුබුදු. ඔය දෙන්න අයියයි මල්ලි. කවුද අයියා කවුද මල්ලි? ඔය අයියා. ඇයි කඩේට ෆැට් බොයිස් කියලා දාන්න හිතුනේ? හොඳ නමක් කියලා හිතුණා. අපි දෙන්න ගැලපෙනවා කියලා හිතුණා. ඒ වගේම තව යාළුවෙක් ඉන්නවා අපි දෙන්නයි බිස්නස් පාර්ට්නර් කෙනෙක්. බිස්නස් පාර්ට්නර් කෙනෙක් කියන්නේ නිතරම පෙට් නේම් එක වගේ කියන්නේ ෆැට් බොයිස් කියලා. මේ ඒක නිසා අපි එහෙම නමක් දාලා මොකක් හරි ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිතුවා. කොහොමද බිස්නස් තියනවද? හොඳයි. හොඳයි අලුත් දෙයක්. අපි නිතරම අලුත් විදියට මොන හරි ප්‍රොසෙස් කරගෙන ඔයගොල්ලෝගේ දැන් ෂොප් එකේ මොනවද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ ෆාස්ට් ෆුඩ් ෆාස්ට් ෆුඩ් තමයි අපි කරන්නේ. පිට්සා ඉන්ට්‍රොඩියුස් කර මේකෙදිම නැත්තම් අපි වෙනම කියන්නේ අමුතුම මෙනු එකක් තමයි කියන්නේ ශ්‍රී ලංකන් ඔතෙන්ටික් ටේස්ට් එක තියන් යන්න පුළුවන් විදිහේ තමයි ගොඩක් දේවල් ඒක කරන පිට්සා උනත් අපි කරි පිට්සා කරන දේ වලට වෙන වෙනම මේ පිට්සා මෙනු එක BK මටන් කරි පිට්සා ඔය තියෙන්නේ BK චිකන් කරි ඒ වගේ අමුතුම දෙයක් තමයි ඉතින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ බර්ගර්ස් තියෙනවා මේ crispy chicken burger with kochi sauce. And then we have roast pang and mutton curry pol sambal curry pool. something like Sri Lankan touch එකක් කියන western එකක් කියනවා. seafood curry pasta තියෙනවා. then ඒ කියන්නේ අපි බලන්න උඟක් ලංකාවේ තියෙන දේවල් භාවිතා කරගෙන ලංකාවේ නම යන විදියට වැඩක් කරන්නේ. ඔබේ ෂොප් එක කොහෙද තියෙන්නේ? අර රෙස්ටුරන්ට් එක දැන් තියෙන්නේ කාලේ highway exit උනාට පස්සේ first color light එක තියෙන්නේ එතන ඉඳලා let's say 3 kilometers from the entrance මේ ඊට පස්සේ අපි තව තැනක් හදාගෙන යනවා කාලේ පස් දෙකම main road එක රංගෙදර කියන ප්‍රදේශය. හරි එහෙනම් nice to meet you. අපි බලනාට අපේ යාළුවෝ තුන්දෙනෙක් හම්බුණා. දැන් ඔයගොල්ලෝගේ නම් කියන්නකෝ මුලින්ම. I'm Vishmi. මනුති. එතකොට දැන් කෑවද ලිව්වද ෆුඩ් ෆෙස්ටිවල් එකකට ඇවිල්ලා? ගොඩක් කෑවද? යා. මොකද හිතන්නේ මේක ගැන? මේ වගේ එකක් පැවැත්වෙච්ච එක ගැන. ඇත්තටම හොඳයි because after COVID-19 like මෙහෙම දෙයක් කරලා like අපේ youth එක ආපහු I mean like you know youth එක ආපහු උඩට අරගෙන so people need this change right? Yeah. After quarantine, right? Yeah.
ඉතින් කන්න ගන්න. එහෙ ඉඳලා කොළඹ කියන්නේ කඩවත ඉඳලා ආවනේ. ඉතින් මේ කාලා දැන් කන්න තමයි. දැන් ඇත්තටම මොකද හිතන්නේ මේක ගැන? මේ තිබ්බ ෆුඩ් ෆෙස්ටිවල් එක ගැන. හොඳයි ඉතින් කොළඹ තියෙනවා වගේ මේ ඇවිල්ලා කොවිඩ් එකට පස්සේ මේ වගේ දේවල් තියෙන සෑහෙන හොඳයි ඉතින් ඇවිල්ලා කට්ටියට එන්ජොයි කරන්න පුළුවන්. ෆැමිලිස් ඉතින් අතිතාවයකට තමයි. කියන්නේ මේක ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරන්න පුළුවන් තැනක්. හැබැයි ඉතින් මං හිතන්නේ සැටර්ඩේ සන්ඩේ අද ඉවරයි, අදින් ඉවරයි. මේගොල්ලෝ ගැන කිව්වොත් මේගොල්ලෝ කඩවත ලේඩීස් ෂොප් එකේ ඕනර් මිසිස් ආයේෂා. Many Mr. JD. Thank you. Thank you. ඔයගොල්ලෝ අද ෆුඩ් ෆෙස්ටිවල් එකට ආවම මෙතන කොන්සර්ට් එකක් තියෙනවා. අපි චුට්ටක් ඒ පැත්තට යමු මොකද වෙන්නේ කියලා බලන්න. Would you sing? Would you give Santa? Suduma? Duruvedi appa duruvedi. Arrivare taruvel. Santa ko upama. Oh bhai. Madai de. Kodak lejjai wage gaalla. Come on everybody. Santa ko. Oh bhai. Lata. Baila. Baila utiri maule. Suduma. Daruka. Eke parivar taruvel wage. Santa ko upama. Baila dune. Baila dune. Aadre. Santa ko upama. Baila dune. La 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 la. Share කරන්න. Weekend with Shah. මගේ හනි හරිම බතලි හැම වෙලේ කන්නේ ඉඩලි
ඔය හදිස්සියට හැර